වරෙන් ඉතින් කල්පනා කරන්න දෙයක්ද කියන්කො මේ එකට ඉන්න එකාගේ දුක සැප හොයලා බලන්න. ඈ බං. ඔක ඉන්නවා ඇති නේ බං ගෙදර. අඩෝ. ඕකට හොරෙන් යමන්කෝ. හොරේ? හැබැයි ඕක අපිට පොල්ලක් දැම්මත් දන්නේ නැහැ ඊයේනේ. වරෙන්කෝ පාත් වෙලා වරෙන්කෝ. පාත්යන් ඉතින් පාත්යන්. අම්මා පාර මොකක් බං අර වෙන්නේ? මොනවා බං අර කරන්නේ අර? උඩේ. උඹව මතු ගෑමක් දැකලා තියෙනවද? නේ නෑ බං. මොන අර කරන්නේ? යම්ද? වරෙන් කියන්නේ යම්. අප්පච්චි ඔයා අතු ගාන දන්නේ නැහැ. ඉගෙන ගන්නේ නැහැ. ආයෙම කරදේ. මං විතරයි අතු ගාන දන්නේ. මාමේ අතු ගන්නවා වගේ. ඔව් ළමයෝ මේ මිදුල අතු ගෑවනේ. අපේ හරි මහන්සි. පේති මහන්සි නැත එනේ බා. අපි දැක්කනේ දෙන්න අතු ගෑමන. මේ අපිත් කල්පනා කරා මේ මාමලා කොහොමද මෙච්චර කඩිසර උනේ කියලා. මං හිතන්නේ චන්දු මේ අතු ගන්න ව්‍යායාම හැමදාම උදේට කරනවා ඇති. මේ උඹලා ආවේ මොකටද කියහන්කෝ? මේ අපි ආවේ මාමේ මද්දු මේනවාද කියලා බලන්න. මේ ඇත්ත කියහන්. උඹලා ඊයේ රෑ මොන මගෝඩියක්ද නැටුවේ? ඈ? මොනවද මාමේ මේ කියවන්නේ? මේ ගහදන්න මට කොලේ කඩා පාන්න හදන්න එපා. තේරුණාද? මොන ගහද බම් මේ කියන්නේ? ඒකනේ බම් මොන ගහ බං. මාමේ මෙහෙමයි. අපි ওই කිතුල් ගස්වලවත් පොල් ගස්වලවත් නැග්ගිනේ ආයි රාබියෙත් නෑ. අය මොන අහන්නේ? දැන් උඹලා බොන්නේ නෑ කියලා කිව්වනේ. අය මොන අහන්නේ මාමේ? අපි බොන්නේ ඔය සමතය තමයි බීලා ඔය අනම්මනම් කරේ. අය අපි මොනා කරන්නේ? නේ බං? නැත්තම් මට උඹලගේ ඔය මුසාවාද වලින් වැඩක් නෑ. මුසාවාදනේ මේ ස්වාමී මද්දපම දත්තාන. මේ නොතේරෙන එක කියන්නේ ඇත්ත. මේ මට කියහල්ලා උඹලා ඊයේ රෑ කොහෙද ගියේ? කායකද උඹලා තරිබා ගත්තේ? අනේ දෙයියනේ මාමේ මට උඹ කියන මලේලව්වත් තේරෙන්නේ නැහැ. හැබැයි අර සෝමපාලුන්දටයි සිරිපාලුන්දටයි මෝකලානේදී මොහිනී වැහිලා. උන්නම් ගම පුරා කෑ ගහ දිව්වා. අපිත් ඒ පස්සේ ගියා. කියපන්. මොනවා බොල? මොහිනී වැහිලා? තොපි තවත් කෙප්පයිද බානවා මෙතන නේද? ඒ මාමේ මොනා ඔය කියන්නේ? මගේ අම්මා පල්ල මගේ තාත්තා පල්ල. අය උඹ පල්ල මාමා. හෝ මේ උඹලගේ ඔය කෙප්ප කබර වලට මාව සත්‍ය කරන්න එපා. තේරුණාද? මේ අපි එකක් හිතියද එතන? නෑ ඈ මද්දුවයිට එන ඒකනේ අපි ආවේ බලන්න. අපි ඌ හවස් දාමේ හැකරවත් දැක්කේ නෑ. දැක්කේ නෑ නේ. එහෙනම් වරෙල්ලවගේ හැටි පෙන්නන්න ඕන. වරෙල්ල මාත් එක්ක. උගේ හැටි දැන් පෙන්නන්න. වරෙන්කෝ. වරෙල්ල. මේ බලපල මේ දැක්කද? මට වෙන්නේ මොකටත් මොහිනී ගහලාද කොහෙද? ඒකනේ බං. මාම කියනවා වගේ මොක රිජුම් පෙරනත්ලා තියෙනවා. මේ මාමේ අපි දැනගන්න මොකද උනේ කියලා. හරි. උඹලා නම් දැනගනියද?
මේකට මචං මොහිනි වැහිලා ඉන්නේ. මාමේ මූට මොහිනි වැහිලා ඉන්නේ. ඉන්නේ බං. මොනවා බං අපි කරන්නේ? මං කියන්න. අල්ලගමු. අල්ලගෙන ඕක බැඳිමු. වරන් යන්න. අනේ ඌ බං නැත්නම් මු ගම්වටියම පයින්නවා බං. මං ගණන් කරන්න. මේක තියපන්. මම ගණන් කරද්දී වරන් යන්න. හා. කායි දෙකයි තුනයි. මාමේ ලනුවක් ගෙනින්. මොකද මොනවද ඔබ මේ කරන්න හදන්නේ? ඈ? අරුවා. ආයෙත් ගේන්න. මේ මොන තොইলයක් හදන්න හදනවද උදේ පාන්දර මෙතන ඇවිල්ලා. හා. සෝසමයි නතු විකතු අන්න බම්බලෝ ඕම ඉතු නතු නවි මාසිබිමි මම නමේ පදෝදමි මොන රෝස මල බං ඔය කියන්නේ? මොනවා ඔය කියවන්නේ? මේක මේ රෝස මල නෙවෙයි මේකට මොහිනි ඇලෙන් පේන්නේ උඹට. තමාපියෝ. තෝකඩාපිය. මේ බලහන්කෝ බං මේ කී පොරණෑ වගේ මේ කන් අරපියෝ මට මොකෙක්වත් ඇහිලා නැහැ. කටවාපිය කුඹ. මම මගුලද්ද බම්බේ උදේ පාන්දර අපිට. මාමේ ඔය ලණුව ගන්නකෝ. මේ ගේනවා. අනේ මාමේ ගේනකොට මේ කේල් මොකද අරගෙන වරින් ආ. කෙහෙල් මුවක් ඒ මොකටද? ඒ මොකද කියන්නේ මාමේ මේකේ මේ කටවහන්න මාමේ මොනවා යන්නේ. ඉඩාන්කෝ. කෙහෙල් මුව එපා මාමේ. පිස්සු බැකෝතර ලණුව විතරක් ගේන්න. යකෝ මේ වෙලා තියෙන දල් මදිවර අර වයසක මොනොස්සන පිස්සු හදන්න හදන්න උඹ. අයියෝ මොනවා බං කියන්නේ බලපං මේ කට. මේ කට අප්පල්ලේ කොයි කටවාපිකෝ. මේ ගන්නවා වෙන්නේ. ජන්දු ලණුව ගනි. උඹ බැලපන්. දෙකොනක බැලපන්. මොකද ඉතමයි යකෝ. කොහෙද මේ? මම මේ කුරහන් ටිකක් කොටාගෙන ඉන්න කියලා යනවා. මාත් ගියා මේ කෙහෙල් කොට කෑල්ලක් කපාගෙන එන්න කියලා. ළමයින්ට සෙල්ලම් කරන්න දෙයක් හදලා දෙන්න. මම එන්න. ඔබ අප සමග එක් වී ඉතා කෙටි කලකින් ටෙලිනාට්‍ය චිත්‍රපට රඟපෑමේ අවස්ථාව. ඔබත් විශිෂ්ටතම නිර්මාණකරුවෙකු වන්න විවිධ පැතිකඩ ඔස්සේ ඔබ පුහුණු කරනු ඇත. ඔබේ විශ්මිත රංග කුශලතාවය වර්ධනය කරගන්න. විකසිත සිනමා පාසලට ඔබත් එන්න. බාසුන්න වැඩ වගේ? මේක මේ කලා වෙලා තිබ්බ මේ මට එන්දලාකුත් නෑ මේ ළමයිත් එක්කලා පොඩක් කරලා හොඳයි මොනවා හරි කරන්නයි ඕන. නිකන් ඉන්නවට වඩා. මම මේ ගියා කෙහෙල් කොට කෑල්ලක් කපාගෙන එන්න කියලා. ළමයින්ට සෙල්ලම් කරන්න දෙයක් හදලා දෙන්න. ළමයි වැඩ වගේ ඈ. හොඳයි ඔහොම උදව් කරන්න පුළුවන් තරම්. මොනිටර්. ඔව්. අර සෞත්වගේ තියෙනවා අක්කර 10 කිලම. අපි කොහොම හරි ගන්ට සැලසුමක් යොදන්න ඕනේ. හරි බෙම් මාත්‍යා මම දෙන්නම් ටක්කෙටම. දන්නවනේ ඉතින් මට වැඩ පාර දුන්නා තමයි ඈ. මේක හරියටම කරනවා මම දන්නවා. ඒක මම මේක උඹට පංගනාතු කරේ. උඹ හැක්කක් ගන්න නැතුව දැන් මේ වැඩේට උදව් කරන්න ඕනේ. තේරුණා? හරි මම ඒකට උදව් කරන්න. හැබැයි ඉතින් මේක ටිකක් හිතලා බලලා කරන්න ඕනේ වැඩක්. ඔව් ඉතින් චුට්ටක් හරි මිස් වුණොත් මගේ බෙල්ල තමයි. අනේ යකෝ නිකන් හිටන්. උඹේ බෙල්ල විතරද යන්නේ? ඒතර මගේ බෙල්ල යන්නේ නැහැ. උඹේ බෙල්ල ගිය දවසක් තියෙනවද? මාරු වෙන්නේ. දීපල්ලා මම අධ්‍යයනය කවුද? හොඳයි ඉතින් කියන්නේ ලියපල්ලා. මට මොකෙක්වත් වෙහිලා නැහැ. හැබැයි මම ලියාගත්තොත් එහෙම තොපි දෙනෙක් කඩරව අධ්‍යයනය කකුල් දෙක දැනගනිය. තාත්තේ කියපන්කෝ මේ ලියන්න කියලා. යකෝ ලියපියව. මාමේ උඹ දන්නවා මූ මේම හයියෙන් කෑ ගහන්නේ මොහිනි වැවුනම. අය මන් දන්නවනේ. නැතු ඉතින්
අනික බම් මේක මේ බය ආදුවර පින්සෙන්ඩු වෙලාව නම් අපිටවත් මාව ලෙහන්න තිබ්බා. උගේ සද්දේ අනේ මට මොකෙක්වත් වෙහිලා නෑ. මාව ලියපල්ලා. අනේ පින් සිද්ධ වේවා. තාත්තේ කියන්නකෝ මාව ලියන්න කියලා. මෙන්න මේකව ලියාපල්ල බං. මූට මොකෙක්වත් වැහිලා නෑ. ඉඳන්කෝ. ඔය තියෙන්නේ. දැන් හරිනේ ඉතින්. හරි බං. මුන්ට ඔයකත් වෙලා තියෙනවා. මොකෙක්වත් වෙලා නෑ. බං. මාමේ. මම නැවතියාව්. නැත්නම් ඔලු දෙක පලනවා දැනගනින්. නැවතියා. බත් වරි. අනේ මද්දු ඕකෙන් නම් ගහන්න එපා මද්දු. අපි බං උඹ ආදරෙන්න බං බලන්න ආවේ. අනේ බං ඕකෙන් ගහන්න එපා බං පින් සිද්ධ වේ බං. අනික බං අපිටත් දරු මල්ලු නෑ මේ උඹටත් දරු මල්ලු නෑ. පොඩ්ඩක් අනේ බං මොනවා කියන්නේ ආයේ මූ කියන කතාව ඇත්තනේ බං. දැන් බලපන්. උඹට පෙම්ම තියන්නේ අපිට පෙම්මුතියෝ නෑනේ බං. ඉතින් බං උන් ටික හම්බ වෙනකවත් අපිට මෙහෙම නිදාස් ඉන්න දියන්කෝ බං. නේ හො බං. අපෙම්වතියෝ ආමේ ඉක්මනට යමං මට පෙම්වතිය කී හම්බුණා මේ යම දැම්මම ඒක බලාගෙන ඉන්නේ යම ඉක්මනට යම මට වෙන්නේ මචං මූට මොහිනී හම්බුම වෙලා මචං. මොනවද උඹලා දෙන කුටු ගන්න අන්න මචං මූ දැන් මොහිනීගේ ගෙදර යන්න ගන්න. දෝමද බං? අර රතේ තියෙන එක උඹට පේනවද? ඕකෙන් ගහයියකෝ ඔලු කට්ට දෙබෑ වෙන්න. අය මොනා බං කියන්නේ? මේ මොහිනී ගෙදර යමන්. ඕකෙන් තඩි බනවල වල. නේ? මේ පරක්කු යමං යමල්ලා පරක්කු යමන්. මේ පත්කොලේ කිරිබත් හරි රහයි බං. මේ ඇතුල්පත පන නෑ. මට වෙන ඇතුල්පතක් දීපන්කෝ. මොන එකක් ගෙනල්ලා දීපල්ලා. හරිද මෙම්බන් ඔය කුරුණියේ පෙරලි වෙලට. නැහැ අප්පච්චි. මම පරිස්සමින් නඩිය තිබ්බේ. මම දැක්ක පරිස්සම. යලකන්නේ පොහොර ටික අදමට ආවේ නෑ මා හිතේ. දැන් බලපන් ලොකු ගුරුනාන්සේ. පොළ පා ගන්න හරක් ටිකක් හොයාගන්න. නෙලන්න ගෑණියක් හොයාගන්නත් නෑ. පයියට ගොවිය ටිකක් හොයාගන්නත් නෑ. හොයාගන්න බැරි වුණානේ මේ පොළ. කම්මැලිකම්. ගම් ඔය ඒරොප්පෙන් පොහොර වර්ග ගෙනල්ලුණු ලංකාවට. ඔය නගර පළාත් වල කුඹුරු වල හිනවලු. ආය මොකුත් නා කඩෙන් ගෙනාවා. ඉහළ දැම්මපු කුඹුරට. අස්සන්නත් වැඩිලු. වියදමත් අඩුයිලු මොළ. මොළ මොකද ඔය කරන්නේ? අල්ලා ගිහලා දාපේ වලකට. නැත්තම් කොක්කුකයි. බලදම් පුළුවන් තරම් ඔය දණ්ඩිත් එක්ක සෙල්ලම් කරපල්ලා. ඉදිරියේදී දණ්ඩි පැටිය දකින්න හම්බෙන්නේ නැහැ මේ වෙල්ලේ ආයකම. ඒ මොකද ගුරුනාන්සේ?
ඇයි බොලෝ ඔය පොහොර වර්ග වල්නාශක වර්ග දැම්මට පස්සේ කෘමිනාශක දැම්මහම ඔය වගේ තියෙන වසවිසට මේකේ කකුට්ටෙක්වත් ගැඩවිලෙක්වත් මේ කණේක්වත් මුකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සත්තු ඔක්කොම ටික සුන්නත් දූලි වෙලා යනවා. ජීවරන් දෙයනේ ඔය ඇත්තද? දැන් උඹලා ඔය ඇලට බහැලා කුඩමැස්සු ටිකක් ඔයට බහැලා ඉපිල්ලෝ ටිකක් අල්ලගෙන ගිහිල්ලා රැට හොද්දක් හදාගෙන කනවා. ඔය වසවිස පැතුරුනාට පස්සේ ඔය එක සතෙක්වත් කුඹුරේවත් නැති වෙනවා. ඇලේ දොලේ නැති වෙලා යනවා. විනාශ වෙලා යනවා. ඒ කොහොමද ලියද්දට ඔවා ගහපුවාම ඔය ඉන්නව මැරෙන්නේ? දැන් මෙහෙමනේ බොලා කුඹුරු ඇයට ඔය වසවිස ටික ගැහුවට පස්සේ එව්වා යනවා කෙලින්ම ඇලට. ඇල දිගේ ඔයට යනවා. වසවිස පැතිරෙන්න ඕගොම. කොටින්ම කියනවා නම් අපේ අනාගතේ එවුන්ට දිය නැත් දිය පරියෙක්වත් දකින්න හම්බෙන්නේ නැහැ. සහ ගහන අපරාධයක් නේ රටට වෙන්නේ. ඒ විතරක් නෙවෙයි බොලා. ඔය කුඹුරට ගහන වසවිස ඔය හාල් වල එළවලු වල තැම්පත් වෙනවා. ඌව කෑවහම පිළිකා. එතකොට නහර කැට ගැසීම්, හන්දිපත් රුදාව, අකාලේ කොණ්ඩේ ගැලවිලා යන්නේවා, සුදු වෙනේවා. ඔය කොහොම දහජරා රෝග ටික ඇති වෙනවා. අනේ මේකට මොකක් හරි කරපන් ගුරුන්වහන්සේ. මිනිස්සු වෙනස් වෙනවා බොල. වෙනස් වෙනවා. මේ හොඳ නරක පෙනි නරකටම යනවා. කවදා හරි දවසක ඒරොප්පෙන් අපිට පොහොර දුන්නේ නැති කාලෙක අපේ කෙරුවාවල් ඔක්කොම ඉවර වෙනවා. ඒරොප්පෙන් පොහොර දෙන්නෙත් නැහැ. අපේ අතේ පොහොරත් නැහැ. ඇඟිලි අස්සෙන් වැටෙන ඇටේ පැලවෙන අපේ රටේ අන්තිමට මහා සාගතයක් එනවා. මිනිස්සු මැරි වැටෙන සාගතයක් එනවා. ඊට පස්සේ එනවා මේ කුඹුර මහා යකෙක්. යකෙක් කිව්වේ? යකෙක් කිව්වේ දැන් උඹලා අපි එකතු වෙලා මේ කුඹුරු වැඩක් අත්තමට කයියට කරගෙන මේ කන කෑම බීම මේක මහ ලොකු බැඳීමක් බං. මහා ආශාදයක්. අපි කුඹුරේ හීයක් හානකොට පාන අඬහැරයක්. ගෝයන් ටිකක් පාගනකොට කොළ ටිකක් පාගනකොට කියන ඕසයක්. මුළු ගමටම සෙත් කවියක් වගේ බං. දැත්තෙන් මැඩුවන් ටික හොල්ලනකොට සිරිසිරි ගාලා කමතට වී ඇට ටික වැටෙනකොට ඒ බැත ටික දැකලා අපි කොච්චර සතුටු වෙනවද? පොඩි උන් කස කසා පිටුරු කොටේ කොණ්ඩෑරුම් ගහනකොට අපි කොච්චර සතුටු වෙනවද? උන් කොච්චර සතුටු වෙනවද? ඒක තමයි උන්ගේ බැඳීම. ඒක තමයි උන්ගේ එකමුතුකම. තව ටික දොහකින් එනවා ඔය මං කියන යකා. ඕන් ඔය යකා ලියද්ද දිගේ හෝම දිගට යනකොට එක සැරයක් ගෝයන් ටික කැපිලා වී ටිකයි මැඩුවන් ටිකයි වෙන් වෙලා මල්ලට වී ටිකත් පිල්ල තමයි එළියට එන්නේ. ඉතින් බලන්න වංකාදු ඉන්නේ. ඔය කිව්වේ මේ කිව්වේ ඕන් ඔය කිව්වා වගේම ඔය යකා කුඹුරට ආපු ගාම බලා ඔක්කොම ටික දෝත් මුදුන් තියලා බදා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? යකා කුඹුරට එනවා. අපේ කොල්ල ගුරුට්ට ටික කුඹුරු වැඩ වලින් ඈත් වෙනවා. මම කරන්නේ ඒකට මුසු වෙන එක විතරයි. සුවඳ දෙන ගින් නාගෙන එන්නකෝ. ඔය ඇඟ හැමතැනම මඩ ගෑවිලත. එහෙනම් ඉතින් මේක අනිවාර්යෙන්ම දැකලා තියෙන්නේ මොහිනීම තමයි. නේ? මේක නෙවෙයි බං මේ මොහිනී ඇති දරුවෙක් කිමිටියේ නෑ. ඒ ගෑණි නෙවෙයි බං මං හිතන්නේ කෙල්ලෙක්. ඕක දිහා ඉතින් ඔය හැටිම බලාගෙන ඉන්න ඔය දෙකම එකයි නෝ. අපේ බඳු